ටෙක් ඩ්‍රයිව් බයි සංජය channel එකට ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අදත් වෙනදා වගේම බොහොම වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න හිතුවා. හැමෝටම වැදගත් වෙන මාතෘකාවක්. මේ මොකක්ද ඒ වෝනින් ඇලර්ට් එක? අයියෝ උදේ පාන්දර මට පේන්නේ වම් අත පැත්තේ ටයර් එකේ හුලං අඩු වෙලා. 29ටම අඩු වෙලා. මොකද මම ඇලර්ට් එකක් දෙන්න දාලා තිනවා 30ට වඩා අඩු වුණොත් එහෙම. හරි එහෙම වුණොත් මම ඉස්සර හුලං ටිකක් ගාගෙන එන්නම්. ඊට පස්සේ අපි අද මාතෘකාව කතා කරමු. හරි අපි එතකොට අද ඇත්තටම කතා කරන්න හිතුවේ මේ ටයර් ප්‍රෙෂර් මොනිටරින් සිස්ටම් එක ගැන. එතකොට ඇත්තටම මේක මේ හැමෝම වගේ අහපු ප්‍රශ්නයක් කමෙන්ට් වලින් එහෙම මොකද්ද මේ මෙතන මේ තියලා තියෙන ගැජට් එක කියලා. මේ හරි ඒකින්ද මම මේක කරන්න හිතුවා. මොකද මේක ඇවිල්ලා මේ වාහනේට එන එකක් නෙමෙයි ඕනම වාහනයකට හයි කරන්න පුළුවන්. මොකද ගොඩක් ඒ කියන්නේ දැන් ජපනීස් වල නම් JDM ඒ කියන්නේ ජපාන් ඩොමෙස්ටික් මොඩල්ස් වල ගොඩක් ඒ වගේ මේ ටයර් ප්‍රෙෂර් මොනිටරින් සිස්ටම් එකක් එන්නේ නැහැ වාහනේට ඉන්බිල්ට්. එතකොට ඇත්තටම ඔයාලගේ වාහනේ ටයර් ප්‍රෙෂර් මොනිටරින් සිස්ටම් එකක් නැත්නම් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. මේකෙදි මම කියලා දෙනවා මොනවද වර්ග තියෙන්නේ මේකේ, කොහොමද මේවා ගෙන්න ගන්නේ, හයි කරන්නේ කොහොමද, එතකොට මේකේ සෙටින්ග්ස් ටික හදන්නේ කොහොමද, මේකේ වාසි අවාසි මොනවද, මේ හැම දෙය ගැනම අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට කිසිම අවුලක් නැතුව ගෙන්නගෙන ඔයාලටම මේක හයි කරගෙන සෙටින්ග්ස් ටික හදා ගන්න පුළුවන්. මොකද මේක අත්‍යවශ්‍ය ගැජට් එකක්. ඒකට මම හේතු කියන්නම්. එකක් තමයි ඔයගොල්ලෝ මේ දැන් සාමාන්‍යයෙන් අලුත් වාහනවල තියෙන්නේ මේ අලුත් ටයර්ස් තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි කියමුකෝ 35ක් විතර වගේ ගහනවා නම් PSI ප්‍රෙෂර් එක සාමාන්‍යයෙන් ඕකේ මේ 20ට වඩා අඩු වෙනකන්වත් හොයන්න බෑ ටයර් එකේ. ඒ කියන්නේ අපි හැමදාම අපි ඔක්කොම කාර්යබහුල කට්ටිය උදේට හැමදාම ටයර් වල මේ ප්‍රෙෂර් බලන්න කියලා තමයි කියන්නේ. බෑ ඉතින් අපිට ඕක බලන්න වෙලාවක් නැහැනේ. හැමදාම පොඩ්ඩක් වටයක් ගිහිල්ලා. එතකොට දැන් සාමාන්‍යයෙන් 20ට වඩා අඩු වෙනකන්වත් පේන්නේ නැහැ. මොකද ටයර් අලුත් වුණාම මේ හොයන්නවත් බෑ හුලං අඩුයි කියලා. එතකොට වෙන්නේ ටයර් එකේ හුලං අඩු වුණාම මොකද දන්නවා ප්‍රශ්න ගොඩක් එනවා. එකක් ඇවිල්ලා අනතුරු වෙන්න පුළුවන්. ටයර් එක මොකද මේ කියලා තියෙන ගානට නැත්තම් අඩු වුණොත් වැඩි වුණොත් දෙකම වුණොත් එහෙම අනතුරු වෙන්න පුළුවන්. සහ ටයර් එක ගෙවෙන එක වෙනස් වෙනවා. ටයර් එකක් දැන් සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා දැන් අපි කියමු වෙසල් එක වගේ ටයර් ගන්නම් කොහොමද ජපනීස් ටයර් එකක් අඩුම ගානේ මේ 75000න් උඩවත් වෙයි. මේ ජපනීස් එකක් දානවා නම්. එතකොට ටයර්ස් හරියට ගෙවෙන්නේ නැහැ, ඊවන්ලි වෙන්නේ නැහැ. එක්ක පැත්තට ගෙවෙනවා. ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට හයිවේ වල අනතුරු වෙන්න පුළුවන්. හුලං හරියට තිබ්බේ නැත්නම් අඩු හෝ වැඩි. එතකොට මේ බ්‍රේක් ගහද්දී උනත් වෙනසක් වෙන්න පුළුවන්. ටයර් එකේ ප්‍රෙෂර් එකකට නැත්නම් ඒකින්ද ඒක ඔක්කොම ඇත්තටම අදාළ වෙන්නේ අනතුරු වලට. මේ ඊට අමතරව මේ දැන් කම්බි ඒ කියන්නේ ටයර් එක මේ ටයර් එක ඉක්මනට ගෙවෙනවා වගේම ටයර් එකේ ඇතුලේ කම්බි කැඩෙන්නත් පුළුවන්. හුලං අඩුවෙන් අපි ගොඩක් දිව්වොත් මේක ඇතුලේ ඔයගොල්ලෝ දන්නවා මේ ඇතුලේ කම්බි සෙට් එකක් තියෙනවා මේ ටයර්ස් වල. අනික විශේෂයෙන්ම ඔයගොල්ලෝ හයිබ්‍රිඩ් හරි ඉලෙක්ට්‍රික් හයිබ්‍රිඩ් වගේ වාහනයක් ගන්නවා නම් විශේෂයෙන්ම ඔයගොල්ලෝ ෆුවල් කන්සම්ප්ෂන් ගැන බලාපොරොත්තු වෙන තමයි මේ වාහන ගන්නෙ. ඉතින් ටයර් ප්‍රෙෂර් එක ගොඩක් අඩුවෙන් මේන්ටේන් වුණොත් එහෙම ඒක ඩිරෙක්ට්ලි බලපානවා ෆුවල් කන්සම්ප්ෂන් එකට. ඇත්තටම අඩුවෙන් තමයි පෙට්‍රල් වැඩ කරන්නේ. ඔයගොල්ලෝ හුලං අඩුවෙන් ධාවනය කරොත් වාහනේ. සහ අනිත් එක තමයි හුලං ගහන්න ගියාම ගොඩක් අපි ලංකාවේ මේ හුලං ගහන තැන්වල තියෙන මැනුවල් පොම්ප තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ අර මැනුවල් මීටර එකක් බල තමා මේ ඇනලොග් මීටර එකක් බල තමයි ඒගොල්ලෝ ගහන්නේ. සහ එතනම ගොඩක් වයසක කට්ටියනේ ඒගොල්ලෝන්ට හරියට ඒකේ ප්‍රෙෂර් එක පේන්නේ නැහැ. මොකද පොඩි මේ මීටර එකක් නේ තියෙන්නේ. එතකොට අපි 35 කියලා කිව්වට සමහරවිට මට ඕන තරම් වෙලා තියෙනවා 45 වගේ ගහපු ඒවාත් තියෙනවා. කියන්නේ හරි මහත්තයා 35 සමහරට මීටරේ වැරදි වෙන්නත් පුළුවන්. මීටරේ සමහරකට 35 පෙන්නුවට 45 50ක් වදිනවා. හැබැයි ඒකට අපිට දැන් තේරෙන්නේ නැහැ සමහර කෙනාට. දැන් හොඳට වාහනේ එක්ස්පීරියන්ස් ඇති කෙනෙක් නම් දන්නවා වාහනේ පදිද්දී මේකේ හුලං වැඩි කියලා. හැබැයි ලේඩීස්ලා හරි කවුරු හරි ඒවා ගැන වැඩි කන්සර්න් කරන්නේ නැති කට්ටිය ඔහේ දුවනවා. ඊට පස්සේ සමහරකට එක්ක 20ක් ගහලාද 35ක් ගහලාද කියලා දන්නේ නැහැ. එතකොට මේ වගේ ගැජට් එකක් තියෙද්දි ඔක්කොම කව වෙනවා. ඒ කියන්නේ මේකේ ටක් ගාලා මේ හුලං ගහන වෙලාවටම මෙයා පෙන්නනවා පොඩි සාමාන්‍ය සප්පර 10ක් 15ක් ගියපු ගමන් මෙයා අප්ඩේට් වෙනවා. එතකොට මෙතන බලා ගන්න පුළුවන් හරියටම හුලං වල මේ කීයද මේගොල්ලෝ ගැහුවේ කියලා. එතකොට ඔයගොල්ලන්ට හැමදාම උදේට මෙයා මෙතන මේ වගේ තැනක තියලා තිබ්බම ඒ කියන්නේ මෙතන ඊට පස්සේ මම අර කිව්වේ මේකේ මේ කිසිම මේ වයර් අදින කිසිම දෙයක් නැහැ. ඒකයි මේකේ වාසිය තියෙන්නේ. මේකේ ඩබල් ටේප් එකෙන් මේක ගැහුවා. ඊට පස්සේ වයර් අදින කිසිම දෙයක් නැහැ. සෙන්සර්ස් ටික හයි කරාට පස්සේ මෙයා අනික මෙයා ඕෆ් වෙනවා. ඒ කියන්නේ දැන් වාහනේ ස්ටඩි තියෙනවා නම් පොඩි වෙල මේ ටික වෙලාවකින් මෙයා ඕෆ් වෙනවා ඔටෝ. අපි ආයි ඔන් කරන්න කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ ආයි වාහනේ යන්න පටන් ගත්තම මෙයා ආයි ඔටෝමැටිකලි මේ ඔන් වෙනවා. ඔන් වෙලා එයා පෙන්නනවා. ඊට පස්සේ නවත්තන් දී ටිකක් වෙලා ගිහලා ඕෆ් වෙනවා. එතකොට ඒකින්ද වයර් අදින කිසිම දෙයක් නැහැ. සහ මේක මම හිතන්නේ අත්‍යවශ්‍ය උපකරණයක් ඔයාලගේ වාහනේට තියෙන්න ඕනේ. ටයර් ප්‍රෙෂර් මොනිටරින් සිස්ටම් එකක් නැත්තම් මේ මොකද වාසි ගොඩාක් තියෙනවා. මේ මොකද අන්තිම ලොකු ගාණක් වියදම් කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ වාහනේට කෝටි ගාණක් දෙන වෙලාවේ සාමාන්‍ය රුපියල් 10,000ට අඩුවෙන් ඔයගොල්ලන්ට ගෙන්න ගන්න පුළුවන්. Ali Express එකේ හෝ මේ Amazon මේ වගේ ඔයගොල්ලෝ ගෙන්නන සයිට් එකකින් මේ සහ මේක ඉනිෂියල් සෙටින්ග්ස් ටික හදලා අර වගේ සෙන්සර්ස් ටික දාගත්තට පස්සේ මේ
ආරක්ෂා විශේෂයෙන්ම ආරක්ෂාවට වාහනේ ආරක්ෂාවට සහ ඔගොල්ලොන්ගේ ආරක්ෂාවට එතකොට ඒ හැමදේටම මේ වගේ එකක් හයි කරගන්න ඕනෙම වාහනයට පුළුවන්. අනික මේක ටයර් 4ක් නෙමෙයි 6 තියෙන වාහනවලට වෙනම ටයර්ස් 6 තියෙන මේ සෙන්සර්ස් 6 තියෙන ඒවා තියෙනවා. සහ මේ බයික්ස් වලටත් මම දැක්ක තියෙනවා මේ පොඩි ඒ කියන්නේ දෙකේ සෙන්සර්ස් දෙකේ ඒවා තියෙනවා. සහ මේකෙත් එක මොඩල්ස් තියෙනවා. සමහරක් ඒවා තියෙනවා මේ මෙතන වින්ෂීල්ඩ් එකට මේ ගහන ඒවා තියෙනවා. නැත්නම් මෙහෙම තියෙන ඒවා තියෙනවා. මේ සහ සමහරක් ඒවා මම දැක්කා මේ අර මොනවාද 12 වෝල්ට් මේකට ගහලා තියෙනවා 12 වෝල්ට් සොකට් එකට. ඒ වගේ එක එක මොඩල්ස් තියෙනවා. හැබැයි මම නම් රෙකමන්ඩ් කරන්නේ මේක. මොකද මේ කිසිම විදිහකට මේවා කරන්න දෙයක්වත් නැහැ. අනික ඩෑෂ්බෝඩ් එකේ තිබ්බම එයා පාඩුවේ තැනලා ඉන්නවා. මේ අපිට වෙලාවට පෙන්නනවා. සහ අර ඔයගොල්ලොන් මේ අපිට threshold value set කරන්න පුළුවන්. එතකොට අපිට අඩු වුණත් වැඩි වුණත් එයා අපිට ඇලර්ට් කරනවා. ඉතින් ඒ ටික හයි එකේ වුණත් අපි කියමු එකපාරටම වාහනේ හුලං අඩු වෙන්න පටන් ගත්තොත් එහෙම ටක් ගාලා මෙයා ඇලර්ට් කරනවා හුලං අඩු වෙනවා කියලා. සාමේ ළඟදි මට වැඩක් වුණා මේ ටයර් එකේ මේ ඇණයක් ඇනලා. දැන් ඇණයක් ඇනුනම සාමාන්‍යයෙන් හුලං ඔයගොල්ලෝ දන්නවා ගොඩාක් අඩුවෙන් තමයි බහින්නේ. හැබැයි මෙයා ටක් ගාලා ඒ කියන්නේ මේ දැන් හැමදාම 33 වගේ අපි ගහගෙන ඉන්නවා නම් 30ට විතර වගේ ඇවිල්ලා තිබ්බ එක ටයර් එකක්. පස්සේ මං ගිහලා බලද්දි මේ ඇත්තටම ඇණයක් ඇනිලා ඉතින්. ඒකට ඒක පොඩ අඩු වෙන්නේ. ඉතින් ඒ වගේ වුණත් මේකෙන් ටක් ගාලා අඳුන ගන්න පුළුවන්. හරි. ඔයාලා AliExpress හරි Amazon එකේ හරි TPMS එහෙම නැත්නම් tire pressure monitoring system කියලා search කරාම මේ වගේ options තියෙනවා. එතකොට choice වගේ shipping method එකකින් ඔයාලට අඩුවට මේක ගෙන්න ගන්න පුළුවන් සුදුසු එකක් බලන්න. එතකොට internal sensors ද external sensors ද කියලා එතනින් select කරලා ඔයාලට මේ order කරන්න පුළුවන්. හරි. ඔගොල්ලෝ ඔන්ලයින් ඕඩර් කරාම AliExpress හරි Amazon හරි ඕඩර් කරාම මෙන්න මේ වගේ බොක්ස් එකක් තමයි හම්බෙන්නේ මේ default Chinese tire pressure monitoring system එක. මේ මම දැන් මේක open කරලා පෙන්නන්න මොනවද මේකත් එක්ක හම්බෙන්නේ කියලා. මේකත් එක්ක මුලින්ම හම්බෙනවා මේ sensors ටික. හරිද? මේ sensors ටික මම අර මේ කලින් කිව්වා වගේ මේකේ මේ වර්ග දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා මේ වාහනේ ඇතුළට ඒ කියන්නේ වෑල් එක වෙනුවට මේ වෑල් එක හයි කරලා කරන ක්‍රමයක් තියෙනවා. මම ඒක ඔයගොල්ලන්ට කඩලා පෙන්නන්නම් දැන්. මේ තියෙන්නේ වෑල් එක. මේ වෑල් එක මේ මෙතන මෙන්න මේ ටික ගලවන්න පුළුවන්. මේක ගලවලා මෙන්න මෙහෙම කෑලි වලට ගලවන්න පුළුවන් මේක. මෙන්න මේ ටික තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන හම්බ වෙන ඔයගොල්ලන්ට මේ sensors 4ක්. මේ තමයි sensors 4. මේ sensors 4 පොඩ්ඩක් වැදගත්. මොකද මේකේ හරියට මේකේ මාක් කරලා තියෙනවා කොයි පැත්තටද එන්න ඕන කියලා. දැන් මේක තියෙන්නේ මේ FL කියන්නේ front left කියන එක. ඒ කියන්නේ වාහනේ ඉස්සරහා වම් අත පැත්ත. මේ පැත්ත කාර් එකේ අපි කියමුකෝ ඉස්සරහා පැත්ත කියලා. මේක front left ඉස්සරහා වම, මේක front right ඉස්සරහා දකුණ, මේක rear left පිටිපස්සේ වම, මේක rear right පිටිපස්සේ දකුණ. ඊට පස්සේ මේ sensor එකක් මෙන්න මේකට high කරන්න ඕන. high කරද්දී මෙතන මේ පොඩි ඇණයක් දීලා තියෙනවා. මේ තියෙන්නේ ඇනේ. මේක අපි මෙහෙම මේක මේ පැත්තට දාලා මේ පැත්තෙන් ඇනේ දාන්න ඕනේ. ඇනේ දාලා මේ පැත්තෙන් හිමීට කරකවන්න තියෙන්නේ. ඒතර මේක සම්පූර්ණයෙන් තද කරන්න එපා. මේක ලාවට තියලා ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් මේ පින්තූරේ පේන විදිහට ටයර් එක කියන්නේ ටයර් ෂොප් එකට ගොඩක් වෙලාට යන්න වෙයි. මොකද මේ අපිට ගෙදර අපිට බඩු නැහැ. මොකද මේකේ ටයර් එක භාගයක් හරි පන්නන්න වෙනවා. ඒ කියන්නේ ටයර් එක සම්පූර්ණයෙන් පන්නන්න ඕනේ නැහැ වීල් එකෙන්. ඒ වුණාට එක පැත්තක් හරි පන්නන්න වෙනවා. පන්නලා ඒකේ තියෙන වෑල් එක අපි අයින් කරන්න ඕනේ ඉස්සෙල්ලාම. තියෙන වෑල් එක අයින් කරලා ඊට පස්සේ මේක මේ රූපේ පේන විදිහට මේ ඇතුළට දාන්න ඕන වෑල් එක. ඊට පස්සේ මෙයා මෙන්න මේ පාර්ට් එක හරියට අර මේ බඳේ කියන්නේ ඇලෝ වීල් එකේ බඳේ හරියට ෆික්ස් වෙන්න ඕනේ. ඒකට පොඩ්ඩක් මෙන්න මෙයා ඇඩ්ජස්ට් කරන්න වෙයි. ඒක මම කිව්වේ අනේ ගොඩක් තද කරන්න එපා කියලා. මේ පොඩ්ඩක් එහෙම කරන්න පුළුවන්. ඒකල මතක තියාගන්න මේක ඒකල තද කරාට පස්සේ කොහොම හරි මෙන්න මේ මෙතන මේ ඔයගොල්ලෝ පේන්නේ පොඩි සිදුරක් තියෙනවා. මේ පොඩි සිදුරක් තියෙන්නේ මෙතන.
අන්නේ සිදුර කොහොම හරි ඕපන් තියාගන්න. ඒක වැහෙන්න දෙන්න එපා. මොකද ඒක මේ පැත්තට ගිහිල්ලා වැහුනොත් ඒක ලොකු ප්‍රශ්න නැහැ. හැබැයි ඉතින් අර එළියෙන් තියෙන තරමට හොඳයි. මොකද ඒකෙන් තමයි ටයර් එයා ඇතුළට ප්‍රෙෂර් එක අරගෙන ටයර් එක මේ ඒ කියන්නේ ප්‍රෙෂර් එක හරියටම දෙන්නේ. ඉන්න මෙහෙම තද කරද්දී පොඩ්ඩක් බලන්න මේ මෙයා පොඩ්ඩක් එළිය පැත්තට එන විදිහට තද කරගන්න සහ හරියට බඳලා සීට් වෙන්න ඕන. හරි. ඊට පස්සේ දැන් මේ ෆෙල්නේ ඒ කියන්නේ ඉස්සරහා පැත්තේ වම් අත පැත්තේ ඉස්සරහා වම් අත පැත්තේ සෙන්සර් එක තමයි. මේකේ මේ බැටරිය තියෙන්නේ ඇතුලේ. හැබැයි මේකේ බැටරි මේක සීල් ටයිප් බැටරි මාරු කරන්න බෑ. හැබැයි මේකේ සාමාන්‍යයෙන් බැටරිය මම නම් අවුරුදු 5ක්ම පාවිච්චි කරලා තියෙනවා. කවදාවත් මේ කියන්නේ මම සාමාන්‍යයෙන් අවුරුදු 4ක් 5ක් වගේ ඇද්දි වාහනේ මාරු කරනවා. ඒ කියන්නේ වාහනේ මම හැම වාහනේටම වගේ මේක දානවා මම අර කලින් කිව්වා වගේ. හැබැයි කවදාවත් මට මේ ඇතුලේ දැන් ඒ කියන්නේ මේ ඇතුලේ මේ වෑල් එකත් එක්ක එන සෙන්සර් එකේ බැටරිය නම් මාරු කරන්න වෙලාවම නැහැ. හැබැයි අර එළියෙන් හයි කරන එකේ මම ඊළඟට ඒක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒකේ නම් බැටරිය සාමාන්‍යයෙන් මාරු කරන්න වෙනවා විටින් විට. ඒ කියන්නේ මේක බය නැතුව ගන්න මේ මෙන්න මේ හැඩේම තියෙන එකක් පුළුවන් නම් ගන්න. මොකද මේකේ සමහර ඒවා තියෙනවා මේ කියන්නේ වෑල් එක මෙන්න මේ වගේ තියෙන එකක්ම බලලා ගන්න. මේ ටිකක් සාමාන්‍යයෙන් 10,000ට වඩා අඩුවෙන් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් AliExpress එකේ එහෙම. මේක ටිකක් රිලයබල් සෑහෙන්න. හරි. ඊට පස්සේ මේක ඔන්නම තද කරා වෑල් එකට තියලා ඊට පස්සේ අපි මේක එළියට ගන්න ඕනේ. මේ පැත්තේ එළියට ගන්න ඕන ඇලෝ වීල් එකෙන්. හරි මේ වීල් එකෙන්. ඊට පස්සේ මෙන්න මේ වොෂර් එක වැදගත්. වොෂර් එක ඇත්තටම දාන්න ඕනේ එළියෙන්. සමහර කට්ටිය ඇතුලින් දානවා. මොකද මේ රබර් මෙතන රබර් වොෂ් එකක් තියෙනවා. ඒක තමයි අතන සීට් වෙන්න ඕනේ. ඇතුල් පැත්තෙන් වෑල් එකට සීට් වෙන්න ඕනේ මෙන්න මේ රබර් වොෂර් එක. ඊට පස්සේ එළියට ආවට පස්සේ පරිස්සමෙන් මෙන්න මේ වොෂර් එක දාලා ඊට පස්සේ මෙන්න මේක තද කරන්න තියෙනවා. දාලා එළිය පැත්තෙන් මෙයා තද කරනවා. එතකොට මෙයා හොඳට සීට් වෙලා හිටිනවා ඇලෝ වීල් එකට. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන ඔක්කොම ඇතුලේ මේ වෑල් කරක් තියෙනවා. ඒගොල්ලෝගේ ඇවිල්ලා තියෙන එකක්. ඊට පස්සේ මේක මේ ඇවිල්ලා ඩස් කැප් එක. හරි. හරි ඊට පස්සේ මේ පැකට් එකේ තව තියෙනවා මෙන්න මේක තමයි මේක ඇත්තටම ගැජට් එක. කියන්නේ මේකෙන් තමයි ඔක්කොම දේවල් ටික වාහනේ ඒ කියන්නේ ටයර් ප්‍රෙෂර් එක සම්බන්ධ ඔක්කොම ඩිස්ප්ලේ කරන්නේ මේකේ. මේක තියෙනවා. මම දැන් ඔන්න එකේම තියෙන මම ඔෆ් කරලා පෙන්නන්නම්. මේක ඇවිල්ලා මේ වයර්ලස් ටයර් ප්‍රෙෂර් මොනිටරින් සිස්ටම් එකක්. ඔයාලට කිසිම වයර් එකක් මේකේ අදින්න ඕනේ නැහැ කිසිම වෙලාවක charge කරන්නවත්. මේකේ ඉනිෂියලි එද්දී මේ charging මේකකුත් එනවා. මේ මොකද මුලින්ම මේකේ බැටරි නැති හින්දා ඔයගොල්ලෝ මුලින්ම ගත්තට පස්සේ මේක මේ පැත්තේ මේකට ගහලා පැය 4-5ක් charger ගහලා තියන්නන්නේ. හරි. දැන් අපි බලමු මේකේ වෑල් ටික ඔක්කොම හයි කරගත්තට පස්සේ මේකේ settings වගේක් තියෙනවා වෙනස් කරන්න. අපි ඒවා ටික කොහොමද කරන්න කියලා. මම ඇත්තට මෙතන මොඩල්ස් දෙකක් ගෙනල්ලා තියෙනවා. මේ මොකද මේ AliExpress එකෙන් කොයි මොඩල් එක හම්බෙයිද දන්නේ නැහැ. මේ දෙකේ පොඩ්ඩක් menu options වැඩ කරන විදිය වෙනස්. හරි දැන් මේකේ මේ on button එක ඔබාගෙන හිටියම තමයි මේ gadget එක on වෙන්නේ. ඔන්න දැන් on වුණා. මෙතන එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ figures කීපයක් තියෙනවා. මේකේ මේ තියෙන්නේ මෙතන මේ ලොකුවට තියෙන PSI වලින් tire pressure එක. දැන් මෙතන පේනවා මේ මෙතන ඉස්සරහා ටයර්ස් දෙක මේ තියෙන පිටිපස්ස ටයර්ස් දෙක වම දකුණ ඒ විදිහට තියෙන්නේ. සහ මේ කහ පාටින් වටේට තියෙන්නේ ටෙම්පරේචර් එක. එතකොට මෙතන තියෙනවා බැටරි ඉන්ඩිකේටර් එක. දැන් මේක සෝලර් වලින් charge වෙද්දී පොඩි නිකන් එක ගැජට් වල එන විදිහට පොඩි සිම්බල් එකකින් පෙන්නනවා ඒක charge වෙනවා කියලා. එතකොට දැන් මෙතන මේ බේසිකලි පෙන්නන්නේ ටයර් හතරයි PSI වලින් හරි අපිට ඒක වෙනස් කරන්න පුළුවන් සහ ටෙම්පරේචර් එකයි බැටරියේ charge ඉන්ඩිකේටර් එක තමයි මෙතන පෙන්නන්නේ. ඊට පස්සේ අපි මේකේ settings වලට යනවා නම් යන්නේ මේ M කියන බටන් එක ඔබාගෙන ඉන්න ඕනේ. මේ M කියන බටන් එක ඔබාගෙන හිටියාම ඔන්න එක මෙනු එකට යනවා. මේ මෙනු එකේ දැන් මේ PSI කියන එක blink වෙනවා. PSI කියන එක blink වෙන්නේ මේකේ මම කිව්වා මේගොල්ලන්ට මේ measurement units තියෙනවා. tire pressure එක බලන measurement units තියෙනවා. bar වලින් තියෙනවා, PSI වලින් තියෙනවා. මේකෙත් ඇත්තටම option දෙකක් දෙනවා. හැබැයි අපිට ලංකාවේ පුරුදු අපි සාමාන්‍යයෙන් PSI වලින් තමයි කියන්නේ. ඔය 30 ගණන් ඒත් PSI 30 32 33 ගහන්න කියලා කියන්නේ ඔක්කොම PSI වලින් තමයි කියන්නේ. ඒතර මේ පළවෙනි මෙනු ඔප්ෂන් එකකින් කරන්නේ දැන් ඔන්න මේකට ගිහලා මේ blink වෙනවා PSI එක. අපිට ඊට පස්සේ මේ arrow එකෙන් ඒක වෙනස් කරන්න පුළුවන්. දැන් මේ බාර් වල වෙනස් වුණා. ආයි PSI ඕනනම් තව පාරක් එබුවම ඔය ඒ කියන්නේ අපිට මේ හැම වෙලාවෙම මෙනු එකට ගිහිල්ලා මේ arrow key එකෙන් ඒකේ option එක මාරු කරනවා. දැන් PSI කියන්නේ tire pressure එක බලන්නේ PSI වලින්ද බාර් වලින්ද කියන එක. ඊට පස්සේ ඕන එකක ගාවට ගිහිල්ලා මේ මෙනු එක මේ M කියන එක අයිපාරක් ඔබන්න තියෙනවා. ඕන දැන් ඔන්න මම PSI එක සිලෙක්ට් කරා. ඊට පස්සේ මේගොල්ලන්ට පේනවා මේ C කියන එක මෙතන මේ ඔටෝමැටික් වෙනවා.
ඒ කියන්නේ මේක දැන් ටෙම්පරේචර් එක අපිට පුළුවන් 100 ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ්ස් වලින්ද ෆැරන්හයිට් වලින්ද කියන එක ඒගොල්ලෝගේ කැමැත්ත මත කරන්න පුළුවන්. දැන් මේකට ගිහිල්ලා ඊට පස්සේ මේ මෙනු එක මේ ඊතලේ බටන් එක ගිහුවම ඔන්න සීනල මේ ෆැරන්හයිට්ද සෙන්ටිග්‍රේඩ්ද. එයා එලම් පෙන්නනවා මේ කන්වර්ට් කරලා ෆැරන්හයිට් වලින් නම් කීයද සෙන්ටිග්‍රේඩ් වලින් නම් කීයද. දැන් සෙන්ටිග්‍රේඩ් වලින් 68යි නම් උෂ්ණත්වය ෆැරන්හයිට් වලින් 154යි. ඒතකොට මම කැමති සෙන්ටිග්‍රේඩ් ඉන්න මම සෙන්ටිග්‍රේඩ් ගාවට ගිහිල්ලා ආයෙ මෙනු එක ඔබනවා. එම් බටන් එක ඔබනවා. ඊට පස්සේ වැටෙනවා මේ ප්‍රෙෂර් හයි එක. ප්‍රෙෂර් හයි එක කියලා කියන්නේ මෙතන pH කියන්නේ ප්‍රෙෂර් හයි. ඒ කියන්නේ අපිට මේකේ පුළුවන් සෙට් කරන්න මේ ටයර් ප්‍රෙෂර් එක ඔයගොල්ලෝ දන්නවා ටයර් වල උෂ්ණත්වය වැඩි වුණාම මේ එයා ඕනම එයා එකක මේ පීඩනය වැඩි වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි කියමුකෝ හයිවේ එකේ යද්දී හරි ටයර් එක රත් වුණොත් එහෙම අපිට මේ ප්‍රෙෂර් එක වැඩි වුණාම මේ අපිට ඉන්ඩිකේට් කරන්න දාන්න පුළුවන් මේ threshold එක සෙට් කරන්න පුළුවන්. ඒතර මෙයා ඇලාම් කරනවා. අර අපේ දැන් ඉස්සෙල්ලා අර මගේ හුලං අඩු වුණාම ඇලාම් වුණා වගේ හුලං වැඩි වුණාම ප්‍රෙෂර් එක වැඩි වුණාමත් අපිට ඉන්ඩිකේට් කරනවා. ඒක දැන් කීපෙදීම ඕන වෙනවා හුලං ගහද්දි විශේෂයෙන්ම හුලං ගහන තැන් වල සමහරක් වෙලාවට ඒගොල්ලෝ මැනුවල් තමයි හුලං ගහන්නේ. ඔයගොල්ලෝ දැන් දැක්කනේ මට උන වැඩි. අන්න ඒ වගේ මේ ඒතකොට ඒ වගේ ලාවට ටයර් ප්‍රෙෂර් එක වැඩි වුණොත් එහෙම එයා ඉන්ඩිකේට් කරනවා. ඒතකොට ඒක අඩු වැඩි කරන්න තමයි මේකෙන් තියෙන දැන් සෙට් කරලා තියෙන 51 ප්‍රෙෂර් හයි එක. ඒතකොට මට ඒක අඩු කරන්න වැඩි කරන්න පුළුවන් මේ පැත්තේ මේ බටන් දෙකෙන්. මේ පැත්තෙන් අඩු වෙනවා. මේ පැත්තෙන් වැඩි වෙනවා. ඒක සාමාන්‍යයෙන් ඒක ඉතින් ඔයගොල්ලෝ බලන්න දැන් අපි මොකද දැන් කොහොමත් සාමාන්‍යයෙන් උදේ අපි ටයර් එකට ප්‍රෙෂර් මේ හුලං ගැහුවොත් එහෙම සාමාන්‍යයෙන් දවල්ෙදී පොඩ්ඩක් PSI එකක් දෙකක් විතර වගේ වැඩි වෙනවා. ඒකට ඊට වඩා තව දෙක තුනක් ඕන නම් වැඩියෙන් ඔයගොල්ලෝට තියන්න පුළුවන්. අපි දැන් සාමාන්‍ය මේ වාහනේට ගානේ 33 හින්දා අපි ඒක නිකන් සෙට් කරමු 38 වගේ සෙට් කරනවා මම. PSI එක 38ට වැඩි වුණොත් එහෙම එයා ඇලාම් කරන්න. හරි. එතකොට මේකේ ආයි දැන් ප්‍රෙෂර් හයි එක මම සෙට් කරා. දැන් ඔන්න මම යනවා ඊළඟට. දැන් ප්‍රෙෂර් ලෝ එක. ප්‍රෙෂර් ලෝ එකත් මාර වැදගත්. මොකද උලන් අඩු වුණොත් එහෙම කොතනින් එහාද එයා ඇලාම් කරන්න ඕනේ කියන එක තමයි මේකෙන් අපි සෙට් කරන්න යන්නේ. දැන් මම 33 මේ වෙසල් එකට නම් 33 ගහන්න එක වාහන වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ ඩිසයිඩ් කරන්න කීයෙන් අඩු වුණාමද ඔයගොල්ලන්ට ඉන්ඩිකේට් කරන්න ඕනේ කියලා. එතකොට මම සාමාන්‍යයෙන් 33 ගහන ඉඳන් මම 28 වෙනකන් threshold එකක් දීලා තිනවා 28ට වඩා අඩු වුණොත් එහෙම ඇලාම් කරන්න කියලා. එතකොට ඒකත් අපිට ඕන නම් මේ බටන්ස් වලින් අඩු වැඩි කරන්න පුළුවන් කීයද කියලා. ඊට පස්සේ ඕන ගානට ගිහිල්ලා මෙතන එන්න ගෙවුවම එයා එක සේව් කරගන්නවා. ඊට පස්සේ මෙතන බ්ලින්ක් වෙනවා දැන්. මෙතන මේ බ්ලින්ක් වෙන්නේ ටෙම්පරේචර් හයි. TH කියලා කියන ටෙම්පරේචර් හයි. කියන්නේ උෂ්ණත්වය කියන ටයර් එක උෂ්ණත්වය කොච්චර වැඩි වුණාම ඉන්ඩිකේට් කරන්න ඕනද කියන එක තමයි මේකෙන් කියන්නේ. ඉතින් ලංකාවට නම් එච්චර මේක වැදගත් වෙන්නේ නැහැ. ඒ උනාට සමහරක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා අර දැන් අර මේ බ්‍රේක් ෆේඩ් වෙච්ච වෙලාවක එහෙම සාමාන්‍යයෙන් ටයර් එක රත් වෙනවා. ඒතර හයිවේ එක යද්දී නිකන් අසාමාන්‍ය විදියට ටෙම්පරේචර් එක රත් වෙනවා නම් මේ ටෙම්පරේචර් එක වැඩි වෙනවා නම් ඒකෙන් මොනවා හරි ඉන්ඩිකේෂන් එකක් තියෙනවා බ්‍රේක් ෆේඩ් වීමක් ගැන වගේ එකක් අපිට දැනගන්න පුළුවන්. ඒකින්ද ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් තියෙන ටෙම්පරේචර් එක බලලා සාමාන්‍යයෙන් අපේ ලංකාවේ නම් ඉතින් සෙන්ටිග්‍රේඩ් 30 ගණන් තමයි යන්නේ. සාමාන්‍යයෙන් ඒකින්ද අපි ඒක සාමාන්‍යයෙන් බලමු කීයට අඩුම සෙට් කරන්න පුළුවන් කියලා. මේ ඇරෝස් දෙපැත්තේ බටන්ස් වලින් අපිට අඩු වැඩි කරන්න පුළුවන්. මම ඒක ආයෙක උඩරිම දෙන්න පුළුවන් 50. හරි 50ට වඩා අඩු කරන්න දෙන්නේ නැහැ. එතකොට 50 දාලා මම M එක ඔබනවා. හරි. ඔන්න ওই ටික තමයි මේ මොඩල් එක හම්බුනොත් එහෙම ඔයගොල්ලන්ට වෙනස් කරන්න තියෙන්නේ. ඒකල්ලා මේක ඔබාගෙන හිටියම එයා ඒ ටික ඔක්කොම සේව් කරගන්නවා. එතකොට මේකේ මේ යුනිට් දෙකේම පොඩි මේ දෙකේම මම ඒක දැක්කේ නෑ. දැන් ඔයගොල්ලෝ දන්නවා ටයර්ස් අපි දැන් 5000 සර්විස් කරන්න ගියාම ටයර්ස් මාරු කරනවානේ. සාමාන්‍යයෙන් ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් වාහන එක නම් කියන්නේ ඉස්සරහා ටයර්ස් දෙක පිටිපස්සට මාරු කරන්න කියලානේ. එතකොට දැන් මේක අපි ඉන්ටර්නල් වැල්ව් සෙට් කරොත් එහෙම ඉන්ටර්නල් වැල්ව් ෆ්‍රන්ට් ලෙෆ්ට් ෆ්‍රන්ට් රයිට් රියර් ලෙෆ්ට් රියර් රයිට් කියලා හතරක් තියෙනවා. ඒවා හතර වෙනම සෙට් කරන්නේ. එතකොට එයා ඒ අදාළ ෆ්‍රන්ට් يعني මෙතන පෙන්නන මෙතන දැන් ෆ්‍රන්ට් ලෙෆ්ට් එකට ගන්න එයා ෆ්‍රන්ට් ලෙෆ්ට් කියන වැල් එකේ ෆිගර් මේ මෙෂර්මන්ට්ස් එන අවුට්පුට් එක. එතකොට දැන් ඒක අපි වැල් එක දැන් ටයර් එක මාරු වුණාම වැල් එක මාරු වෙනවනේ. එතකොට එයා මේකේ ඉන්ඩිකේට් කරන්නේ ඇත්තටම මාරු වෙලා. හැබැයි මේකේ එක යුනිට් එකක් මට හම්බුණා. ඒක දැන් මම මේ වෙලාව පෙන්නන්නේ නැහැ. ඒකේ තියෙන ඔප්ෂන් එකක් අපිට මේ ටයර්ස් මාරු වුණාම වැල්ස් ටිකත් සිස්ටම් එකෙන් මාරු කරවන්න පුළුවන්. මෙතන ඒ කියන්නේ ඉන්ඩිකේෂන් එකට එන වැල් එක කොයි එකේ වැල් එක දෙන්න ඕන කියන එක මාරු කරන්න පුළුවන්. ඇත්තට මේ මොඩල්ස් දෙකේම මේ මට එහෙම එකක් මේ මෙනු ඔප්ෂන් එක නැහැ. ඒකට ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ඔයගොල්ලෝ වාහනේ ඔයගොල්ලෝ නම් පදින්නේ පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න වෙනවා. මේ
දැන් ඉස්සරහට ටයර් දෙක පිටිපස්සට දැම්මොත් එහෙම ඉතුරු 5000 යනකම් මේ පිටින් පල්ලෙන් තියෙන ඉස්සරහ ටයර් දෙක උඩින් තියෙන්නේ පිටිපස්ස ටයර් දෙක කියලා පොඩ්ඩක් එක්ක මෙතන ස්ටිකර් එකක් හරි ගහ ගන්න පුළුවන් චූටියට රවුමක් කපලා මේ ඒ කියන්නේ මාරුනොත් එහෙම එතකොට ඔළුවේ තියෙනවනේ ඊට පස්සේ ආයි ළඟ පාර 5000න් ආයි අනිත් පැත්තට දැම්මම ආයි පාරක් එයා ඔරිජිනල් විදිහට යනවා. ඉස්සරහා පස්ස මාරුනාම පොඩි ඉන්ඩිකේෂන් එකක් දාගන්න. නැත්නම් සමහර ගැජට්ස් වල මම දැක්කා ඒකටත් මෙනු ඔප්ෂන් එකක් තියෙනවා. හැබැයි මේ මොඩල්ස් දෙකේම මේ මම දැක්කේ නෑ ඒ ටයර් එක්ස්චේන්ජ් කරන එක සිස්ටම් එකේ තියෙනවා. නැත්නම් ඉතින් ඔයගොල්ලෝ ආයි වැහැල් එක ගලව මාරු කරන්න ඕනේ. ඒක ඉතින් තේරුමක් නැහැ එහෙම කරන්නේ. හරි මේකේ අනිත් මොඩල් එක තමයි එක්ස්ටර්නල් සෙන්සර්ස්. ඔයාලට ඕන නම් එක්ස්ටර්නල් සෙන්සර්ස් තියෙන ටයර් ප්‍රෙෂර් මොනිටරින් සිස්ටම් එකක් උනත් ගෙන්න ගන්න පුළුවන්. ඒකට පොඩ්ඩක් ගාන අඩුයි අරකට වඩා. මම දැන් ඊළඟට පෙන්නන්නම් කොහොමද මේ එක්ස්ටර්නල් සෙන්සර්ස් හයි කරගන්න කියලා වාහනේට. මේ තියෙන මේ එක්ස්ටර්නල් සෙන්සර්ස් වල වෙනස තමයි මේ ඉන්ටර්නල් සෙන්සර් එක නම් අපි අර දැන් කිව්වා වගේ එකපාරක් ඇතුලෙන් මේ ටයර් ෂොප් එකේ දාගන්න ඕනේ. වන් ටයිම් වැඩක් තියෙන්නේ. අනික බැටරියෙන් මාරු කරන්න බෑ. බැටරි මේක යන්නේ නැහැ කියලා මම කිව්වා. මේ එක්ස්ටර්නල් සෙන්සර්ස් වල මේ පොඩක් අරකට වැඩේ ලේසි කියන්නේ මේක ඇත්තටම එළියෙන් හයි කරන්න තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද හයි කරන්න කියලා. සහ මේකේ බැටරිය හදිස්සියක් වෙලා හරි බැටරිය බැස්සොත් එහෙම අපි කියමු මොකක් හරි මැනුෆැක්චර් ෆෝල්ට් එකක් වෙලා අරකේ බැටරියක් ගියොත් එහෙම අපිට ඇත්තටම දැන් AliExpress වගේ එකකින් අපිට ක්ලේම් කරන්න ගියාම මේක ටිකක් ලොකු ප්‍රොසෙස් එකක්. හැබැයි මේ වෙන්නේ නැහැ. මොකද මම කිව්වා අවුරුදු 5ක් විතර වගේ තියෙනවා කියලා. හැබැයි හදිස්සියට බැටරියක් හරි මොකක් හරි සෙන්සර් එකක් අවුරුනොත් එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා බැටරිය හින්දා. හැබැයි දැන් එක්ස්ටර්නල් සෙන්සර්ස් වල මේකේ අපිට අර පොඩි ටූල් එකක් ඒගොල්ලෝ දෙනවා. මෙතන මේ පොඩි නට් එකක් තියෙන මේ නට් එක ගලවලා අපිට මේ බැටරිය මාරු කරන්න පුළුවන්. හැබැයි අනික මම දැක්ක එකක් තමයි මේකේ බැටරි ඉක්මනට බහිනවා ඉන්ටර්නල් සෙන්සර් එකට වඩා. ඉතින් එක්ස්ටර්නල් සෙන්සර් එකේ බැටරි ඉක්මනට බහිනවා මේ එක්ස්ටර්නල් සෙන්සර් එකට වඩා. මේ සහ මේකේ ඇකියුරසි එක පොඩ්ඩක් අඩුයි ඉන්ටර්නල් සෙන්සර් එකේ. මොකද මේ ඒකේ ඇප්පිලා ටයර් එකේ ඇතුලේ තියෙන ප්‍රෙෂර් එකනේ යා ගන්න නිසා ටෙම්පරේචර් එක. දැන් මෙයා ඇත්තටම ඩස්ට් කැප් එක වගේ එළියෙන් හයි වෙන හින්දා අර ප්‍රෙෂර් එක දෙන එකේ ඇකියුරසි එක සහ ටෙම්පරේචර් එකේ ඇකියුරසි එකේ පොඩි වෙනසක් තියෙනවා මේ ඉන්ටර්නල් එකට වඩා. හැබැයි මේක දැන් මේ දෙකෙන් කොයි එකද තෝරගන්න කියන එකට ඔයාලට වාසිය මම කිව්වොත් එහෙම ඔයාලා ජපන් වාහනයක් හරි යුරෝපියන් වාහනයක් හරි චයිනීස් වාහනයක් නම් පාවිච්චි කරන්නේ ඔරිජිනල් කන්ට්‍රි ඔෆ් ඔරිජින් එන මේ වෑල් එක මාරු කරන්න කැමති නැත්නම් ඉතින් වෙන ඔප්ෂන් එකක් නැහැ මේ එක්ස්ටර්නල් සෙන්සර් එකට තමයි යන්න වෙන්නේ. මොකද මාත් ඉතින් දැන් ජපන් වාහනේ වුණත් වෑල් ටික මම සාමාන්‍යයෙන් ගලවලා මේක දැම්මා. ඉතින් මේ චයිනීස් වෑල් එකක්. හැබැයි ඉතින් මට මෙච්චර කාලෙකට දැන් අවුරුදු 10ක් 15ක් තිස්සේ මේක පාවිච්චි කරනවා. මේ හැබැයි මට එහෙම මුකුත් අවුලක් නම් වෙලා නැහැ. හැබැයි එහෙම මොකක් හරි බයක් තියෙනවනේ ඉතින් හොඳම වැඩේ මේ එක්ස්ටර්නල් සෙන්සර් එකට යන එක. ඒකට වෑල් එක ඔරිජිනල් වෑල් එක වෙනස් කරන්නෙත් නැහැ. එළියෙන් මේක හයි කරන්න තියෙන්නේ. ඒකට එක්ස්ටර්නල් සෙන්සර් එක හයි කරනවා නම් මෙහෙම මේ ටයර් මාරු කරන්න කිසිම දෙයක් නැහැ. මේකේ තියෙනවා අර මේ අර මේක නම් දැන් නැගිලා තියෙන්නේ ෆ්‍රන්ට් ලෙෆ්ට් ෆ්‍රන්ට් රයිට් රියර් ලෙෆ්ට් රියර් රයිට් කියන එක අකුරු ටික මේකේ ගහලා තියෙනවා. එතකොට ඒ අදාළ මේ ටයර් එක බලලා මේක තද කරන්න තියෙන. තද කරන්න කියන්නේ මේකේ පොඩි ටූල් එකක් දෙනවා. මේකේ මම කිව්ව බලන්න හොරකම් කරන්න පුළුවන් කියලා ඕන කෙනෙක්ට මොකද එළියෙන් හයි කරන්නේ සෙන්සර් එක. එතකොට ඒකට ඒගොල්ලෝ කරලා තියෙන වැඩේ තමයි මේ නට් එකක් දෙනවා. මේ වගේ පොඩි නට් එකක් දෙනවා. ඉස්සෙල්ලා මේ නට් එක දාන්න ඕනේ මේක ඇතුළට. නට් එක දාලා ඊට පස්සේ මෙයා දාන්න ඕනේ. මෙයා අපි කියන්නේ ටොප් වයිස් තමයි කරකවන්නේ. හැබැයි ඊට පස්සේ දාලා දැන් මෙයා ඔහම දාලා අපි ඊට පස්සේ අර ටූල් එක පාවිච්චි කරලා මේ අර ඇතුළේ නට් එක තියෙන්නේ. නට් එක තියෙන එක ඇන්ටි ක්ලොක් වයිස් කරකවන්න ඕනේ. එතන මෙයා මේ පැත්ත කරකවනවා, අරයාව අනිත් පැත්තට කරකවනවා. මේ ටූල් එකෙන් ඒක කරන්න පුළුවන් ස්පෙෂල් ටූල් එකක් තියෙනවා, පොඩි ටූල් එකක්. එතකොට මේ දෙන හිර වෙනවා එක වෙලාවකදී. එතකොට සාමාන්‍යයෙන් එළියේ මිනිස්සෙක්ට හොරෙක්ට මේක එකපාරටම ගලව ගන්න බැර ටූල් එකේම නැතුව. ඒක මේ හොරුන්ගෙන් ගලව ගන්න තමයි ඒ වැඩේ කරලා තියෙන්නේ. හැබැයි අපිට පොඩි ඉන්කන්වීනියන්ස් එකක් තියෙනවා. දැන් හුලං ගහන්න ගියාම දැන් ඉන්ටර්නල් සෙන්සර් ගන්නම් අපිට කෙලින්ම මේ ඩස්ට් කැප් එක ගැලෙව්වා. ඩස්ට් කැප් එක ගැලෙව්වම කෙලින්ම නිකන් නෝමල් වෑල් එක තියෙනවා. නිකම්ම හුලං ගැහුවා ඊට පස්සේ ඩස්ට් කැප් එක ගහන්න තියෙන්නේ. හැබැයි මේ ඉන්ටර්නල් මේ එක්ස්ටර්නල් සෙන්සර්ස් තියෙනවා නම් ඕගොල්ලෝ ඉතින් ටූල් එක හැම වෙලාවෙම අතේ තියාගන්න ඕන. සහ ඒක ගලවන්න ඕනේ, බහැලා ඕගොල්ලෝ බහින්න ඕනේ. තාම හුලං ගාති අපි බහින්නේ නැහනේ. මේක බහැලා නට් ටූල් එකකින් එක මේ නට් එක මේක ගලවලා ඊට පස්සේ නට් එක ගලවලා ආයි හුලං ගෙවට පස්සේ ආයි මේ පාර්ට් එකම කරන්න වෙනවා. ඉතින් පොඩි ඉන්කන්වීනියන්ස් එකක් තියෙනවා. ඒක නේ ඔයගොල්ලෝ ඩිසයිඩ් කරන්න මොකද කරන්න කියලා. මේ මම නම් රෙකමන්ඩ් කරන්නේ හැබැයි මේ ඉන්ටර්නල් සෙන්සර්ස් ගන්න එක. මොකද මේකේ තියෙන මේ කරදරේ හින්දා. හරි මම හිතනවා ඔයාලට දැන් පැහැදිලි අවබෝධයක් එන්නේ නැති කියලා කොහොමද ටයර් ප්‍රෙෂර් මොනිටරින් සිස්ටම් එකක් ගෙන්නගෙන හයි කරගන්නේ කියලා. මේ වීඩියෝට කැමති නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න සහ channel එක subscribe කරලා තියාගන්න Tech Drive by Sanjay. එතකොට ඉස්සරහට දාන වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන්. සහ bell icon එක click කරන්න. එතකොට alert එකකුත් එනවා අලුතෙන් මම වීඩියෝ එකක් දැම්මොත්. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට සහ channel එකට එකතු වුණාට.